අද අපි මතකයේ අවදි කරන්නේ ක්‍රිකට් ඉතිහාසයේ ලියවනු අමරණීයම පරිච්ඡේදයක් ගැන. ඒ තමයි ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේදී මුත්තේය මුරලිදරන් කියන ඒ මහා මායාකාරයා තනිවම එංගලන්ත කණ්ඩායම දනගැස්සවූ ඒ අසිරිමත් දවස ගැන. හරි, අපි කතාව පටන් ගමු 2006 ජූනි මාසෙන්. මේ වෙද්දි තරඟාවලිය අවසාන ටෙස්ට් තරගය පැවැත්වෙමින් තිබුණේ. ඇතරම එංගලන්තයේ හිටියේ ජයග්‍රහණයේ අතේ දුරින් වගේ. ශ්‍රී ලංකාව දීපු ඉලක්කය ලකුණු 325ක්. ඒක ටිකක් අමාරු ඉලක්කයක් වුණාට හතරවෙනි දවසේ තනතිරුවත් එක්ක එංගලන්තයට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔවුන් හරිව විශ්වාසයකින් තමයි පිටියට ආවේ. ආරම්භක ප්‍රතිකරුවන් මාකස් ට්‍රෙස්කුතික් සර ඇන්ඩ්‍රු ස්ට්‍රවුස් කිසිම කඩුල්ලක් නොදී ලකුණු 84ක් ගහලා තිබුණා. එංගලන්ත ප්‍රේක්ෂකයෝ හැමෝම හිතන්න ඇති හරි මේක අපි දිනුවා වගේ තමයි කියලා. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ටිකෙන් ටික මැකීගෙන යන වෙලාවක්. ඒත් නායකයාගේ අතේ තව එකම එක තුරුම්පුවක් ඉතුරු වෙලා තිබුණා. ඊට පස්සේ වෙච්ච දේ නම් ඇත්තටම අදට අදහගන්න බැරි දෙයක්. මේ දස්කම පිටිපස්සේ තිබුණු පීඩනයේ තේරුම් ගන්න අපි පොඩ්ඩක් ආපස්සට යමු. බලමු මුරලිටයි මුළු ශ්‍රී ලංකා කණ්ඩායමටයි මේ තරගයේ කොයිතරම් තීරණාත්මක වුණාද කියලා. තරගාවලියේ එංගලන්තයේ 1-0ක් ලෙස ඉදිරියෙන් හිටියේ. මීට කලින් තරගයේදී මුරලි කඩලු 10ක්ම ගත්තත් ඒක ජයග්‍රහණයට ප්‍රමාණවත් උන්නේ නැහැ. ඉතින් තරගාවලිය සම කරන්න තිබුණු අන්තිම අවස්ථාව තමයි මේ. ඒ විතරක් නෙවෙයි එංගලන්තයේ තනතිරු කියන්නේ සාමාන්‍යයෙන් දගපන්දු යවන්නට එච්චර හිතකර තැනක් නෙවෙයි. වේගපන්දු යවන්නට උදව් දෙන තනතිරුවක මුරලිට තිබුණේ ලොකුම ලොකු අභියෝගයක්. ඔන්න ඔය වගේ වෙලාවක පරාජය නියතයි කියලා හැමෝම හිතපු තැනදී තමයි ඒ දඟපන්දුවේ මායාකාරයා ඔහුගේ ඉන්ද්‍රජාලය පටන් ගත්තේ. ඒක හරියට සංගීත ප්‍රසංගයක් වගේ. ඔහුගේ ප්‍රධානම අවිය ඒ තමයි දූස්රා පන්දුව. හිතන්න ඔෆ් බ්‍රේක් එකක් වගේ ඇවිත් එකපාරටම ලෙග් බ්‍රේක් එකක් වගේ අනිත් පැත්තට කැරකෙනවා. පිටිකරුවන්ව සම්පූර්ණයෙන්ම අන්දමන්ද කරපු පන්දුවක් එක. මුලින්ම දැලට අහුවෙන්නේ මාකස් ට්‍රෙස්කොටික්. ඔහු හිතුවේ පන්දුව පිටතට කැරකෙයි කියලා. ඉතින් ඔහු පන්දුව අතෑරියා. ඒත් තුනේ හිතපුවත් නැති දෙයක්. පන්දුව ඇතුළට කැරකිලා ගිහින් කෙලින්ම කඩුල්ලේ වදිනවා. ඊළඟට වාරේ ආවේ තරුණ පිටිකරු ඇලස්ටර් කුක්ගේ. මුරලිගේ උපායට කුක්වත් හරියටම අහුණා. හිතාගන්නවත් බැරි විදිහට වේගෙන් ඇතුළට කැරකුණු දුස්රා පන්දුවක් ඉස්සරහා ඔහු අසරණ වෙනවා කඩුල්ල මුවා කිනිමේ වරදට හසු වෙලා. ක්‍රීඩාගාරයට යනකොටත් හොටි හිතාගන්න බෑ මොකද්ද වුනේ කියලා. දැන් පැහැදිලි නේද මුරලිගේ සැලැස්ම මොකක්ද කියලා. ඊළඟට අනිත් ආරම්භක පිටිකරු ඇන්ඩ්‍රු ස්ට්‍රවුස්වත් ඔහු විශිෂ්ට පන්දුවකින් දවා ගන්නවා. පිත්තේ පිටතදාරයේ යාන්තමට ගෑවුණු පන්දුව කඩුළු රකින්නාගේ අතින් ගිලිහි ගිහින් ස්ලිප් ක්‍රීඩකයාට පත් වෙනවා. ඔන්න එංගලන්තයේ බිඳවැටීම හරියටම පටන් ගත්තා. ආරම්භක පිටිකරුවන් දෙන්න ගියාට පස්සේ මුරලි එංගලන්තයේ ප්‍රබල මැද පෙළ සුණු විසුණු කරලා දැම්මා. ඒක හරියට දාම් පෙළක් කඩාගෙන වැටුණා වගේ නවත්තන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. කෙවින් පීටර්සන්, ඇන්ඩ්‍රු ෆ්ලින්ටොෆ්, පෝල් කොලින්වුඩ් එංගලන්තයේ හිටපු ලොකුම නම් ටික එක අපිට එක දෙවි ගියා. කාටවත් උත්තර තිබුණේ නැහැ. මේ වෙනකොට මුරලිගේ පන්දු යැවීමේ සංඛ්‍යාලේඛන බැලුවම ඇත්තටම අදහගන්න බෑ ලකුණු 60කට කඩලු 8ක්. දැන් ඉතුරු වෙලා තිබුණේ කඩලු 2යි. පිටියේ හිටපු හැමෝම වගේම තරඟේ බලපු හැමෝගේ මෝළුවේ තිබුණේ එකම ප්‍රශ්නයයි. මුරලිට පුළුවන් වෙයිද ඒ අසාධ්‍ය දේ කරන්න? කඩලු 10ම ගන්න? ඒත් ක්‍රිකට් කියන්නේ හරිම පුදුමාකාර ක්‍රීඩාවක්. 9 වෙනි කඩුල්ල වෙටෙන්නේ දුවද්දි දෙවි යෑමකින්. කඩලු 10 සිහිනය එතනින් ඉවර වුණත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය නම් ඒ වෙලාවෙම තහවුරු වුණා. හොඳයි. ඉතින් මේ අති විශිෂ්ට දස්කම සහ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට කොයිතරම් වටින දෙයක් වුණාද කියලා අපි දැන් බලමු. එංගලන්තයේ ලකුණු 190කට දැව යනවා. ඒ අනුර ශ්‍රී ලංකාවට ලකුණු 134ක දැවන්ත ජයක් හිමි වෙනවා. තරඟාවලිය 1-1 ලෙස සම කරමින්. මේක නිකම්ම ජයග්‍රහණයක් නෙවෙයි. මේක එංගලන්තයේදී අපි දිනපු දෙවෙනි ටෙස්ට් තරඟය විතරයි. ඕනෑම රටක ඕනෑම තනතිරුවක දිනන්න පුරුවන් කණ්ඩායමක් බව ශ්‍රී ලංකාවේ දා මුල් ලෝකෙටම පෙන්නුවා. ඒ දවසේදී මුරලිපෑ දස්කම අදටත් ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක් වෙන විශිෂ්ටතම පන්දු යැවීමක්. මුත්තයියා මුරලිදරන් කියන්නේ ඇයි ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් වෙන්නේ කියන එකට හොඳම උදාහරණය තමයි ඒ.